ගුරුවරයෙක් කියලා කියන්නේ අයියේ අපි කියන්නේ අපිට මොනවා හරි අපේ දැනුමක් තියෙනවා නම් එතකොට තමන්ගේ දැනුමෙන් සමාජයේ ඉන්න කියන්නේ තමන්ගේ ශිෂ්‍යයව ඒ දැනුමෙන් පොහොසත් කරන. ඒ වගේම මේ දැනුම ඔස්සේ ඒ ශිෂ්‍යයාගේ ජීවිතය එළිය කරන්න පුළුවන් නම් ආලෝකමත් කරන්න පුළුවන් නම් යහපත් දිශානතියකට හරවන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා වැඳුම් පිදුම් ලැබීමට සුදුසු පුද්ගලයෙක් විදිහට සලකනවා. අන්නේ පුද්ගලයා තමයි ගුරුවරයා කියලා අපිට සඳහන් කරන්නට පුළුවන් වෙන්නේ. බුදුදහමේ බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උපමාවකින් පෙන්වලා දීලා තියෙනවා. කවුද? ඒ කියන්නේ ගුරුවරයාට උපමාවක් දීලා තියෙනවා. ගුරුවරයා හරියට වෛද්‍යවරයෙක් වගේ කියලා. වෛද්‍යවරයෙක් කියලා කියන්නේ උපමාවෙත් සඳහන් වෙලා තියෙන්නේ මේක රෝගියා තමයි S2 පේන්නේ නැති රෝගියෙක්. ඒ කියන්නේ අර බොඳ වෙලා වගේ පේන රෝගියෙක් විදිහට තමයි ශිෂ්‍යයාව සඳහන් කරලා තියෙන්නේ. ගුරුවරු වර්ග ප්‍රභේද 3කට දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ එක වෛද්‍යවරයෙක් දෙන ඖෂධ වලින් කරන ප්‍රතිකාර වලින් ශිෂ්‍යයාගේ එහෙම නැත්නම් මේ රෝගියාගේ ඇස් දෙකම පේන්නේ නැති වෙන්න උනත් පුළුවන් කියලා. ඔය තමයි පළවෙනි ගුරුවරු කොට්ටාසේ. ගුරුවරයා කියලා හඳුන්වන කොට්ටාසේ ප්‍රථම කොටස තමයි ඔය. ඒ බෙහෙත් පාවිච්චි කරොත්, ඒ ඖෂධ, ඒ ප්‍රතිකාර පාවිච්චි කරොත් ඒ කෙනාට සිද්ධ වෙනවා ඒ කෙනාගේ ඇස් දෙකම පේන්නේ නැති වෙන්න. දෙවැනි කොටස, දෙවැනි වෛද්‍යවරු කණ්ඩායම තමයි ඒ කෙනා ඖෂධ ප්‍රතිකාර කරනවා. හැබැයි ඒ ප්‍රතිකාර වලින් මොකක්ද ලැබෙන්නේ? ඒ කෙනාගෙන් ලැබෙන දේ තමයි එක ඇහැක් පේනවා හැබැයි අනිත් ඇහැ පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පින්වත්නි මේක හරියට අපි සාමාන්‍යයෙන් කාගෙන් හරි දෙයක් ඉගෙන ගන්නවා. එක ඇහැක් පේනවා කියලා කියන්නෙම මෙලොව ජීවිතයේ දියුණුවට අපි ඒ කෙනාගෙන් උදව් උපකාර ගන්නවා. ඒ දේවල් ඉගෙනගෙන අපි මෙලොව ජීවිතේ යහපත් කරගන්නවා. තුන්වෙනි කොට්ටාසේ විදිහට තුන්වෙනි ගුරුවරු විදිහට හඳුන්වන්නේ මේ තමයි උත්තරීතරම ගුරුවරයා. මේ ගුරුවරයාගේ එහෙම නැත්නම් මේ වෛද්‍යවරයාගේ ප්‍රතිකාර ළඟා කරගත්තොත් ලැබුවොත් ඒ ශිෂ්‍යයාට එහෙම නැත්නම් ඒ රෝගියාට පුළුවන් වෙනවා තමන්ගේ ඇස් දෙකම සුවපත් කරගන්න. මොකක්ද ඇස් දෙක කියන්නේ? මෙලොව සහ පරලොව.